දැන් අපේ බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් දැකපු ප්‍රමාණය ගැන දේශනාව අටුවාවල විස්තර වෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච තැනඉඳා. උන්වහන්සේ අවුරුදු 45ක් වැඩඉඳලා පිරිනිවන් පාන මොහොත වෙනකොට බුදුරජාණන් වහන්සේගෙන් බණහල නිවන් අවබෝධ කරගත්ත ලෝක සත්වයන්ගේ ප්‍රමාණය සූවිසි අසංකේය නවකෝටි 60 ලක්ෂයක් දෙනා. එතකොට හිතන්න සූවිසි අසංකයේ නවකෝටි 60 ලක්ෂයක් දෙනා ගෞතම බුද්ධ ශාසනය තුළ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන මොහොත වෙනකොට උන්වහන්සේගෙන් බණහල නිවන් දැක්. හැබැයි ඒ අතරින් වැඩිපුරම දෙව් බමුන් තමයි මාර්ගඵල ලැබුවේ. ධම්මචක්ක දේශනාව අහලා මනුස්ස ලෝකෙ එක්කෙනෙක් සෝවාන් වෙනකොට 18 කෝටියක් දෙවියන් එදා මාර්ගඵල ලැබුවා. දෙවියන් අතරින් කෝටි ගණනින් පින් පිරිච්ච අය පාරමී සම්පූර්ණ කරගත් අය දිව්‍ය බ්‍රහ්ම ලෝකවල ඉඳන් මාර්ගඵල ලබනවා. ඒ නිසා පින්වතුනි අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ පින් ඇති බොහෝ පිරිස නිවන් අවබෝධ කරගත්තා. හැබැයි අපි මොකක් හෝ අපේ එදා තිබ්බ දුර්වලතාවයක් අඩුපාඩුවක් පින් නැතිකම හෝ නිසා අපි තාමත් සසර ඉපදී යනවා. හැබැයි අපි යම් මට්ටමින් හරි පෙර පිනක් තියෙනවා. තාම බුද්ධ ශාසනයේ තියෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2559ක් වෙච්ච කාලෙක තාමත් සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා. බුද්ධ අධිෂ්ඨාන ලෝකේ තියෙනවා. ඒ ධර්මයේ පිරිසිදුව තියෙනවා. බුද්ධ ශාසනයේ පවතින කාලෙක අපි ආයෙමත් මනුස්ස ලෝකයේ ධර්මයේ තියෙන රටක තියෙන පලාතක ප්‍රතිරූප දේශයක ඉපදුනා පෙර පිනක් ඇතුව. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පිනක් ඇතුව අපි ඉපදුනා. ඒ නිසා අපිට බණ ටික අහන්න ලැබෙනවා. කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනවා. අප්‍රමාදී වෙන්න ඕන කියලා නිකන් අහන්න හරි ලැබෙනවා. මේ ධර්මයේ දියුණු කරන්න පුළුවන්, මේ ජීවිතේ යමක් කරගන්න පුළුවන් කියලා අපිට අහන්න හරි ලැබෙනවා. අපි පෙර පින් ඇති පිරිසක්. හැබැයි අපි මේ ලැබිච්ච අවස්ථාවේ අතහැරගත්තොත් අපිට අපායකට වැටුනොත් ආයි ගොඩ එනකොට මෛත්‍රී බුද්ධ ශාසනයත් ඉවරයි.